hack squat එක කියන්නේ ඔයගේ quad dominant exercise එකක්. ඒතකොට මේකේ mainly ඔයගේ front leg එකේ quads තමයි focus වෙන්නේ. right මේකේදී ඔයගේ stance තියාගන්නේ shoulder width එකත් එක්ක. ඒ වගේම plate එකේ middle එකේ තමයි stance තියාගන්නේ. ඔයගේ feet එකේ placement එක කියන්නේ feet එක පල්ලෙහාට යන්න quads focus වෙන වැඩි. හැබැයි ඔයා beginner කෙනෙක් විදිහට ඔයා මුලින්ම middle stance use කරන්න බලන්න. මේකේ තොදර core එක brace කරලා තියාගත්තා. 90 degree knee angle එකට ගියා උඩට push කරනවා. reverse hack squat එක කියන්නේ ඔයාගේ glute dominant exercise එකක්. ඒතකොට mainly ඔයාගේ back chain එකේ hamstring glutes involve වෙනවා මේ exercise එක කරද්දී. right මේකේදී ඔයා ගන්න ඕන stance එක shoulder width එකත් එක්ක ඒ වගේම ගොඩ variation තියෙනවා feet එකේ placement එක අනුව. හැබැයි ඔයා beginner stage එකේ කෙනෙක් නම් ඔයා shoulder width stance එකක් ගන්න. ඒ වගේම plate එකේ middle තමයි ඔයා තියන්න ඕන. middle එකේ තමයි තියා ගන්න ඕන ඔයාගේ feet එක. මේ මැෂින් එක වල ට්‍රේන් කරලා මසල් එකට ගොඩක් වේරියේෂන් කරලා ටෙන්ෂන් එක දෙන්න පුළුවන්. හැබැයි බිගිනර්ස්ලා මම කියපු කී ටිප්ස් ටික සේව් කරලා තියාගන්න. ඒක ඔයා ෆලෝ කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වේරියේෂන් කරලා ටෙන්ෂන් එක දෙන්න මසල්ස් වලට.